ඔන්න තියෙනවා අමාලික සම වියලි වන අතර. ඒ කියන්නේ මේ අමාලික ගැනවද කතා කරන්නේ? නෑ. අමාලික බලමුකෝ මොකට දෙන්න හදන්නේ කියලා. අමාලික සම වියලි වන අතර ඇයගේ වැලමිට දණහිස ආදී ස්ථානවල කටුවැනි බිබිලි මතුවී ඇත. මොන වගේ බිබිලිද මතුවලා තියෙනවා කියන්නේ පුතේ? කටුවැනි බිබිලි මතුවලා තියෙනවලු. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා තවද තවද ඇයගේ ඇස්වල බීටෝල් අප ඇත. ඇස්වල මොනවද තියෙනවා කියන්නේ පුතේ? බීටෝල් අප ඇත. අමාලි පෙළෙනුවේ පහත සඳහන් කුමන විටමීනයේ ඌනතාවයෙන්ද? අමාලි පෙළෙන්නේ මොන විටමින් ඌනතාවයෙන්ද කියලයි අපෙන් අහන්නේ. පුතේ උත්තරේ දාන්න පටස් ගාලා. දාන්න අනේ මදි බං උත්තර ඔය chat කියන එක ඔබලා දාන්න. මොකද්ද කියලා. හරිද? මොකද පුතේ උත්තරේ විටමින් A. අපි බලමු විටමින් A කොහොමද එහෙම වෙන්නේ කියලා. හරි. හරි. මේ බලන්නකෝ පුතේ. පුතේ අපි යම් විටමින් වගුවට ඔයාලගේ අච්චුපත තියෙනවා නම් යම් මම කෙටි ක්‍රම දෙනවා ඒ කෙටි ක්‍රම ටික ලියා ගන්න ඕනේ. හොඳේ? හරිද? මම කෙටි ක්‍රම දෙනවා ඒ කෙටි ක්‍රම ටික ඔයාලා ලියා ගන්න ඕනි. හරි. යන්ක පුතේ. හරි. කණිජ ලවණ විටමින්. පුතේ විටමින් වලට ආවට පස්සේ විටමින් වලට ආවට පස්සේ හරිද? විටමින් වලට ආවට පස්සේ ඔන්න තියෙනවා විටමින් A. විටමින් A. විටමින් A වැදගත් වෙන්නේ පුතේ ඇස් සහ මේ ඒ කියන්නේ ඇස් වල ක්‍රියාකාරීත්වයට සහ සමය ක්‍රියාකාරීත්වයට තමයි විටමින් A වැදගත් වෙන්නේ. ඇස් වල ක්‍රියාකාරීත්වයටයි සමය ක්‍රියාකාරීත්වයටයි. ඇස් වලයි මේ තියෙන්නේ පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක සෑදීමට. එහෙනම් ඇස් වල ක්‍රියාකාරීත්වයට විටමින් A ඕනි. ඊට පස්සේ පුතේ සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමටත් මොනවා ඕනේද? විටමින් A ඕනි. එතකොට පුතේ එහෙනම් මට ඔයාලා කියන්න ළමයි ලැග් වෙනවා වගේ එකක් තියෙනවද මේ ඔයාලට ඇහෙන්නේ නැද්ද? එහෙම උලක් නැහැනේ. හරි. එහෙනම් පුතේ විටමින් A අඩු වුණහම හරිද? විටමින් A අඩු වුණහම දෝෂ ඇති වෙන්න ඕනේ කොහෙද? විටමින් A අඩු වුණහම දෝෂ ඇති වෙන්න ඕනේ කොහෙද? පුතේ විටමින් A අඩු වුණාම දෝෂ ඇති වෙන්න ඕනේ. හරිද? විටමින් A අඩු වුණාම දෝෂ ඇති වෙන්න ඕනේ. ඇස්වල සහ සමේ. කොහෙද ඇති වෙන්න ඕනේ? ඇස්වලයි හමේ. හරිද? එහෙනම් පුතේ මට කියන්න මේ බලන්නකො එහෙනම් ඌනතා ලක්ෂණ ටික. රාත්‍රී අන්ධතාව. රැට ඇස් පේන්නේ. ඇසේ බීටෝලප ඇතිවීම. ඇහි මොනවද ඇති වෙනවා කියන්නේ? බීටෝලප. ඔන්න ඇස්වල රෝග. ඊට පස්සේ සමෙත් දැන් සමටත් කියලා වෙන්න එපා විටමින් A අඩුයි නම්. සමේ වියලි බව, වැලමිට දලහිස ආදී කටුවැනි බිබිලි මතුවීම, ඊට පස්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගත් එනවා. එහෙනම් පුතේ විටමින් A මේ බලන්න A අකුරෙන් මොනවද? S. එහෙනම් S වලයි සමේ රෝග ඇති වෙන්නේ මොනවා අඩු වුණාමද? විටමින් A. විටමින් A. හරි. පුතේ එහෙනම් ඔයාලගේ අච්චුපතේ දාගන්න මේ විටමින් A වලින් හරි විටමින් A ඉස්සරහ දාගන්න S වල සහ ඇස්වල සහ සමෙහි රෝග සඳහා බලපායි. ඇස්වල සහ සමෙහි රෝග සඳහා බලපායි. ඒ කියන්නේ විටමින් A අඩු වුණාම කොහෙද ලෙඩ ටික ඇති වෙන්න ඕනේ? ඇස්වලයි හමේ. ඇස්වලයි හමේ. හරි නේද? රයිට්. ඊට පස්සේ රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේ බලන්න පුතේ විටමින් B. පුතේ විටමින් B වලින් මොකද වෙන්නේ? පුතේ විටමින් B ඕනි. විටමින් B නැති වුණාම ඒ කියන්නේ විටමින් B ඕනි පුතේ
අපේ ලේවල රතු පාට පවත්ත ගන්න. ලේවල රතු පාට පවත්ත ගන්නවා කියන්නේ ලේවල රතු පාට පවත්ත ගන්නවා කියන්නේ රතු රුධිරාණු නිෂ්පාදනයට ඕනි විටමින් B. රතු රුධිරාණු නිෂ්පාදනයට ඕනි විටමින් B. පුතේ විටමින් B නැති වුණාට පස්සේ හරිද? විටමින් B නැති වුණාට පස්සේ එහෙනම් ලේවල රතු පාට තියේවිද? නැහැ. ඇයි රතු රුධිරාණු මට්ටම ගොඩක් පහළ වැටෙනවා. හරිද? රතු රුධිරාණු මට්ටම ගොඩක් පහළ වැටෙනවා. එතකොට පුතේ රතු රුධිරාණු මට්ටම ගොඩක් පහළ වැටෙනකොට මොකද වෙන්නේ? මොන හීනතාවය කියලාද ඒකට කියන්නේ? රක්ත හීනතාවය. විටමින් B අඩු වුණාම ඇති වෙන්නේ මොකද්ද පුතේ? වුණතාවය රක්ත හීනතාවය. හරි. ඊට පස්සේ පුතේ බලමු තව විටමින් B මොනවටද ඕනි කියලා විටමින් B. පුතේ විටමින් B අඩු වුණාම මේ බලන්න විටමින් B අඩු වුණාම මොකද වෙන්නේ? බෙරි බෙරි රෝගය. මොකද ඇති වෙන රෝගය කියන්නේ විටමින් B අඩු වුණාම ඇති වෙන රෝගය බෙරි බෙරි රෝගය. ආයේ තව පුතේ විටමින් B අඩු වුණාම මුඛකොන් වනවීමත් සිද්ධ වෙනවා. මුඛකොන් වනවීමත් සිද්ධ වෙනවා. ආයේ තමයි සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීමත් සිද්ධ වෙනවා. සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. හරිද? සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම සිද්ධ වෙනවා. එහෙනම් පුතේ විටමින් B මේ B අකුරෙන් බලා ගන්නකො මොනවද? බෙරි බෙරි රෝගය. පුතේ මේ බෙරි බෙරි රෝගය කියන එක බටහිර වෛද්‍ය විද්‍යාවට ආවේ මේ මොකද අපේ ආයුර්වේදයෙන් නෙමෙයි සිංහල වේදකමෙන් තමයි මේ වචන ආවේ. කියන්නේ ආසියාතිකව තමයි ඉස්සලම ලෙඩේ වාර්තා වුනේ. හරිද? ඒ කියන්නේ පුතේ විටමින් මේ B වලින් කියන්නේ විටමින් B අඩු වුණාට පස්සේ තමයි බෙරි බෙරි රෝගය කියන එක ඇති වෙන්නේ. මොකක්ද ඇති වෙන රෝගය? බෙරි බෙරි රෝගය. හරිද? විටමින් B අඩු වුණාම බෙරි බෙරි රෝගය සහ රක්තහීනතාවය ඇති වෙනවා. ඔන්න ඔය දෙක හරිය වැදගත්. බෙරි බෙරි රෝගයයි රක්තහීනතාවයයි. යම් පුතේ විටමින් C පුතේ මේ හැම එකකටම තියෙනවා යුනික් ලෙඩක්. පුතේ විටමින් C අඩු වුණාට පස්සේ ඔයාට මතක් වෙන්න ඕනේ ලෙඩේ තමයි මොකද්ද? ස්කර්වි රෝගය කියලා එකක් හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? ස්කර්වි. ස්කර්වි කියන්නේ පුතේ මේ කටේ තුවාල හැදෙනවා ඇතුලේ. හරිද? ස්කර්වි රෝගය කියලා එකක් හැදෙනවා. ආයෙ තමයි පුතේ විදුරු මස් දුර්වල වෙනවා. අභ්‍යන්තර රුධිර කැලීම් රෝග සුව වීමට කල් ගත වෙනවා. පුතේ ප්‍රධානම මතක තියාගන්න ඕන එක තමයි හරි ප්‍රධානම මතක තියාගන්න ඕන එක තමයි ස්කර්වි රෝගයයි මොකද අනිත් එක විදුරු මස් දුර්වල වීමයි. හරිද? ඔන්න ඔක හරි වැදගත්. පුතේ ඊළඟ විටමින් D. පුතේ විටමින් D වලින් තමයි අපේ ඇඟේ කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය මේ කියන්නේ කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය පාලනය කරන්න කාගෙන්ද? විටමින් D වලින්. කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය පාලනය කරන්න කාගෙන්ද? විටමින් D වලින්. හරිද? පුතේ ඇයි කැල්සියම් සහ පොස්පරස් ඕනේ? මතක් කරලා බලන්න කැල්සියම් තියෙන හොඳම තැන. ඇයි කැල්සියම් ඕනේ කියලා chat එකට දාන්න. කැල්සියම් අපේ මොන වගේද තියෙන්නේ? අපේ මොන කොටසේද තියෙන්නේ? කැල්සියම් වැඩියෙන් ඕනේ. ඒ කියන්නේ කැල්සියම් තියෙන කොටස් දෙකක් තියෙනවා අපේ ඇඟේ. හරිද? කැල්සියම් තියෙන කොටස් දෙකක් තියෙනවා. මට ඔයාලා කියන්න කැල්සියම් වැඩිපුරම තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ කැල්සියම් තමයි මේ જાතියේ තියෙන බහුතරම අංශුව. අන්න එහෙම. හරිද? කැල්සියම් කොහෙද තියෙන්නේ? දාන්න බලන්න. පුතේ අපේ ප්ලාස්මා පටලේ කොහෙද මං කැල්සියම් තියෙන්නේ? ප්ලාස්මා පටලේ තියෙන්නේ ප්‍රෝටීනයි ෆොස්ෆොලිපිඩයි. ප්ලාස්මා පටලේ මොනවද තියෙන්නේ? ප්‍රෝටීනයි ෆොස්ෆොලිපිඩයි. අන්න තව එකක් මතක් වුණා. එතකොට ප්ලාස්මා පටලේ මොනවද තියෙන්නේ? ප්‍රෝටීනයි ෆොස්ෆොලිපිඩයි. පුතේ කැල්සියම් කොහෙද තියෙන්නේ? කැල්සියම් ප්‍රධානම තියෙන තැන තමයි අස්තිවලයි දත්වලයි. එහෙනම් මට කියන්න විටමින් D වලින් කරන්නේ ඔය කැල්සියම් සහ පොස්ෆරස් අවශෝෂණය පාලනය කරන එක නම් විටමින් D අඩු වුණාම හොඳට කැල්සියම් එකට අවශෝෂණය වේවිද? හොඳට කැල්සියම් එකට අවශෝෂණය වෙන්නේ නැහැ. එහෙනම් දත්වල හොඳට ශක්තිමත්ව තියෙයිද දත් ටික නැත්නම් දත් ටික දිරලා යයිද? කැල්සියම් අඩු වුණාම ඇයි විටමින් D නෑනේ. එතකොට කැල්සියම් අවශෝෂණය කරගන්න බෑ. එහෙනම් දත් ටිකට මොකද වෙලා යන්නේ? දත් ටිකට කෙල වෙලා යනවා. එහෙනම් පළවෙනි එක තමයි මොකද්ද? දත් දිරා යාම. මේ තියෙන්නේ දිලිසි දත් දිරා යාම. ඊළඟ එක මොකද්ද පුතේ? දැන් අස්තිවලටත් දැන් අස්තිවල කැල්සියම් ඕනිනේ. එතකොට දැන් මොකද වෙන්නේ? කැල්සියම් අවශෝෂණය අඩු වුණාම වැඩිහිටියන්ගේ අස්ති බිඳී යාම සිද්ධ වෙනවා. අපි මේ தත්ත්වයට හඳුන්වනවා මොකක් කියලාද? මොන පොර කියලාද? අස්ති පොරද? නෑ. ඔස්ටියෝපොරෝසිස්. මොකද්ද පුතේ හඳුන්වන නම? ඔස්ටියෝපොරෝසිස්. ඒ தත්ත්වය හඳුන්වන නම මොකද්ද? ඔස්ටියෝපොරෝසිස්. එහෙනම් විටමින් D අඩු වුණාම මොකද වෙන්නේ? කැල්සියම් නැති වුණාම වෙන දේවල් ටික. මොකද වෙන්නේ?
දත් දිරලා යනවා කූචි ආය දත්තර පෙන්වන්න වෙන්නේ නැහැ සිනා බෝ වේවා කියලා. දත් ටික දිරා යනවා. අනිත් එක මොකද වෙන්නේ? වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යනවා. ඒ තත්ත්වයට අපි හඳුන්වනවා මොකද? ඔස්ටියෝපොරොසිස්. පුතේ ප්‍රජනනය. ප්‍රජනනය නෙමෙයි. විටමින් මේ විටමින් E අඩු වුණාම මොකද වෙන්නේ? විටමින් E අඩු වුණාම මොකද වෙන්නේ? ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා තමයි සිද්ධ වෙන්නේ. හරිද? විටමින් E අඩු වුණාම මොකද වෙන්නේ? ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා. හරි. මේ බලන්නකෝ. පුතේ විටමින් E අඩු වුණාට පස්සේ විටමින් E අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? පරිණත නොවූ දරුවපත් සිද්ධ වෙනවා. මොන උපත් සිද්ධ වෙනවා? පරිණත නොවූ දරුවපත් සිද්ධ වෙනවා. සර් අඩු කාලෙන් බැන්දහමද? නෑ නෑ. මේ හරි නිසි වයසෙන් බැදලත් දරුවා හම්බෙන්න ඕනේ සති අපි වෛද්‍ය විද්‍යාව සලකන්නේ සති 38ත් සාමාන්‍යයෙන් 40ක් ගන්න 38ත් 40ත් අතර කාලේ තමයි පුතේ මේ අපි ගන්නේ සාමාන්‍යයෙන් ප්‍රසූත කාලය කියලා. ඒ කියන්නේ ගර්භණී අවධිය සති 37ත් 40ත් අතර කාලය. හරිද? එතකොට අන්න ඔය කාලෙට කලින් ළමයා ඉපදෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔය මාස 7න් හම්බුණා ගගා කියන්නේ. එතකොට අන්න ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඊට ගොඩාක් හේතු තියෙනවා හොඳේ. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ විටමින් E ඌනතාවය. හරි. එහෙනම් පුතේ මේ ඊළඟට දැන් ඉන්ටර්වල් එකක් ඕනේද? නෑනේ. හරි. දැන් ඉන්ටර්වල් එකක් ඕනේ නැහැ. තව චුට්ටකින් ගමු ඈ. විනාඩි 5ක් ගත්තා. මේ ලින්ක් එකෙන්ම ආයෙ ජොයින් වුණා. තව චුට්ටකින් දැම්ම ගන්න නෝටියෝ. හරි. මේ බලාගන්න. අනිත් එක තමයි පුතේ මොකද වෙන්නේ? විටමින් E වලින් මේ E අඩු වුණාම රතු රුධිරාණු පිදී යාම වේගවත් සෛල විභාජනයේ දුර්වලතාව ප්‍රජනනය සම්බන්ධ දුර්වලතාව. ඔයාලට කවුරු හරි කිව්වොත් පරිණත නෝ දරුවපත් සිද්ධ වෙනවා. ප්‍රජනනය සම්බන්ධ දුර්වලතාව තියෙනවා මේ පුද්ගලයාගේ. මේවා තමයි යුනික් පොයින්ට්. මම මේ යුනික් ඒවා හයිලයිට් කරනවා. හරිද? මෙන්න මේ දෙක වෙන්නේ මොනවා අඩු වුණාමද? විටමින් A අඩු වුණාම. පුතේ විටමින් K. හරිද? පුතේ ඔයාලා දන්නව නේද? තුවාලයක් වුණාට පස්සේ නිකන් ටැප් එක ඇරියා වගේ ලේ ටික ගලාගෙන යනවද? නිකන් ඌ කලන්තේ දාලා වැටෙන මට්ටමට ලේ ටික ගලාගෙන යනවා සාමාන්‍ය මිනිස්සෙක්. නෑ සාමාන්‍ය මිනිස්සෙක් එහෙම ගලාගෙන යන්නේ නෑනේ. පුතේ තුවාලයක් වෙලා ටික වෙලාවකින් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ රුධිර මේ ගමන් කිරීම හරිද? රුධිර ගමන් මේ රුධිරය වැස්සීම පිටතට නැති වෙලා යනවා. ඒ ක්‍රියාවලියට මොකද්ද කියන්නේ? රුධිර කැටි ගැසීම. පුතේ රුධිර කැටි ගැසීම සිද්ධ කරන්නේ අපි වෛද්‍ය විද්‍යාවේදී මේක කියන ප්‍රෝටීන් ෆැක්ටර්ස් කියලා තියෙනවා. ඒවා අක්මාවේ තමයි හැදෙන්නේ. එතකොට අන්න ඔය මේ කැටිකාරක සාධක. ඔව් සිංහලෙන් කැටිකාරක සාධක. ඔය කැටිකාරක සාධකවල ක්‍රියාකාරීත්වයට ඕනි පුතේ මොනවද? විටමින් K. කැටිකාරක සාධකවල ක්‍රියාකාරීත්වයට මොනවද ඕනේ? විටමින් K. දැන් පුතේ විටමින් K නෑ. විටමින් K නෑ කියන්නේ මෙයාගේ රුධිරය හොඳට කැටි කැසේද? නෑ. රුධිරය කැටි ගහන්නේ නෑ. එහෙනම් මොකද විටමින් K අඩු කෙනෙක්ගේ වෙන්නේ? රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා. කොහොමද මතක තියාගන්නේ? මේ K අගුරෙන් කැටි ගැසීම. K අගුරෙන් කැටි ගැසීම. අන්න එහෙම මොන හරි වාට අදාළ දේවල් ටිකක් මතක තියාගන්න. K අගුරෙන් කැටි ගැසීම. ඔන්න රුධිරය කැටි ගැසීම සම්බන්ධ ප්‍රමාද වීම වෙනවා විටමින් K අඩු වුණාම. රයිට්. එහෙනම් පුතේ අපි යමු ප්‍රශ්නෙට. හරි. ඔන්න. මම අහනවා දැන් මේ පොත පෙරලන්න එපා. දැන් chat එකට ඔයාලා දාගෙන යන්න ඕනේ. නෑ. chat එකට ඊළඟ ප්‍රශ්නේ බලමුකෝ. ඔන්න එහෙනම් පළවෙනි එක හරි උත්තරේ මොකද්ද? විටමින් A. පුතේ දෙවෙනි එක උත්තරේ දාන්න chat එකට. රක්තහීනතාවයට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාවයද? රක්තහීනතාවයට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාවයද? දාන්න ටක් ගාලා. දාන්න. රක්තහීනතාවය. අන්න හරි. රක්තහීනතාවයට හේතු වෙන්නේ පුතේ විටමින් B ඌනතාවය. රක්තහීනතාවයට හේතු වෙන්නේ මොකද්ද? විටමින් B ඌනතාවය. පුතේ විටමින් A අඩු වුණාම කොහෙද ප්‍රශ්න ඇති වෙන්නේ? පුතේ විටමින් A අඩු වුණාම ප්‍රශ්න ඇති වෙන්නේ කොහෙද? ඇස්වලයි හමේ. මොකද වෙන්නේ? රාත්‍රී අන්ධතාවය, ඇසේ බීටෝල පැතිවීම, හරිද? ඊට පස්සේ දණහිස් වැලිමිට ආදී කටු වෙන බිබිලි මතුවීම. අන්න ඕව තමයි විටමින් A අඩු වුණාම ඌනතා ලක්ෂණ වෙන්නේ. විටමින් E අඩු වුණාම මොකද වෙන්නේ පුතේ? මොකක් සම්බන්ධද? ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා තමයි විටමින් E අඩු වුණාම සිද්ධ වෙන්නේ. පුතේ විටමින් K වුණාම මොකද වෙන්නේ? රුධිරයේ කැටි ගැසීමේ දුර්වලතා තමයි සිද්ධ වෙන්නේ විටමින් K අඩු වුණාම. විටමින් K අඩු වුණාම. හරි. එහෙනම් උත්තරේ විටමින් B. රක්තහීනතාවයට හේතු වෙන විටමින් B. හරි. එහෙනම් විටමින් වගුව දැන් පුළුවන් නේද? තාම බෑ. හරි. මේ අහන්න පුතේ අපි මොකද කරන්නේ? අපි චූටි ඉන්ටර්වල් එකක් අරගෙන
සෙට් එකමු විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගමු. එතකොට දැන් වෙලාව කීයද? විනාඩි 5 නම් පාමුද? විනාඩි 5ක ඉන්ටර්වල් එකක් අරගෙන සෙට් එකමු. මේ මෙතෙක් දැන් කරපු ටික කොහොමද? ඔයාලට තව වෙනස් වෙන්න ඕනේ මොනවද? ඒ ටික චුට්ටක් chat එකට දාන්න ඉන්ටර්වල් එක ගන්න කලින්. ඉන්ටර්වල් එක ගන්න කලින් chat එකට දාන්න. මේ ලින්ක් එකම ජොයින් වෙන්න. ගෲප් එකට දාලා තියෙන එකෙන්ම. ටැග් ගාලා chat එකට දාන්න. තව වෙනස් වෙන්න ඕනේ මොනවද? මේ දේවල් ටික දාන්න ටැග් ගාලා. මොනවද තව වෙනස් වෙන්න ඕනේ දේවල්. ඉන්ටර්වල් ඕන් නැහැ. ඉන්ටර්වල් එකක් ගමු. මගේ ලැප් එක රත් වෙනවා. හරිද? මේ ඉන්ටර්වල් එකක් අරගෙන ආයෙ ඒ කියන්නේ මේ ඔයාලා ඕකෙන් ටර්න් බෑක් වෙලා මේ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න ආයෙ සැරයක්. හරිද? මේ ජොයින් එක මේ ජොයින් එකෙන්ම ජොයින් වෙන්න මේ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. එහෙනම් විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගමු.